තෙරුවන්සරණයි සදැහැති පින්වත් ඔබ සියලු දෙනාටම. සමහිත සුව පිණිස මුළු ලොවටම ධර්මයේ sannivedanaya කරන ජාතික බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී මේ පැයට නියමිත උතුම් වූ ධර්මානුශාසනාවයි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ සඳහා අද ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින පූජ්‍යපාද සීවලීපුර සිරි ධම්මෝභාෂ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදුනාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කොබේගනේ හොළඹලෑව ලිපිනෙහි පදිංචි අනුර බණ්ඩාර මහතා ඇතුළු දූදරු ඥාති හිත විතුන් පිරිස විසිනුයි මේ දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. එසේනම් අපි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට දේශනාව පවත්වා වදාරන ලෙසට. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමන්ති. ඒ අපගේ ලෝතර බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සම්පූජනීය ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණයට කැමැති ශ්‍රද්ධාවන්ත සුපින්වතුනි, ඔබ හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ සෑම හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය හරහා දේශනා කරනු ලබන විශේෂිත දායකත්ව ධර්මානුශාසනාවකට සිත් සතන් යොමු කරන්න. අද මේ දේශනාවෙහි සදැහැති දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ කොබේගනේ හොළඹලෑව ලිපිනෙහි පදිංචි පින්වත් අනුර බණ්ඩාර මහත්මයා ප්‍රධාන දූදරු පිරිස ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුන් විසින්. මේ පින්වතුන්ගේ අරමුණු පිළිබඳව අපි දේශනාව අවසානයේදී සිහිපත් කොට අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කිරීමට කාලය. පින්වත්නි, අද මේ දේශනාව සඳහා ඔබ හැම දිනාටම අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේට ඊ타ත්ම සමීප සූත්‍ර දේශනාවක එක්තරා දහම් පරයයක්. මේ දේශනාවේ නම මහා මංගල සූත්‍රය. මේ මහා මංගල සූත්‍රය අපි හැමෝටම අපේ ජීවිතේ බෞද්ධයින් විදිහට අපි හැම දිනාටම ඊටාම සමීප දේශනාවක්. නිතර අපේ කනට ඇහෙන, ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් අපි හැම දිනාගේම මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් දේශනා කොට වදාළ ඊටාම වටින ධර්මකාරණා ගණනාවක්ම ඇතුළත් වෙච්ච සූත්‍ර දේශනාවක්. මේ මහා මංගල සූත්‍රයෙන්
එක්තරා ධර්ම කොටසක් තමයි අපි දේශනාවට මාතෘකා කළේ. ඊට මත්තෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රය දේශනා කිරීම සඳහා පාදක වෙච්ච මූලික නිදාන කතාව පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ හැම සූත්‍ර දේශනාවකම ත්‍රිපිටකය අරගෙන බැලුවහම ඒ වගේම මේ මහා මංගල සූත්‍රය නම් අපිට බොහොම සමීප පිරිත් පොත අරගෙන පෙරලා ගත්තහමත් මේ සූත්‍ර දේශනාවල ත්‍රිපිටකයේ බොහෝම සූත්‍ර දේශනාවල මේ දේශනාව ආරම්භ කරන්න පින්වත්නි බොහෝම සමීප වදන් පේලියකින්. කොහොමද පෙළේ තියෙන්නේ? ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා. සාවත්තියම් විහෙරති ජේතවනි රාජගහේ විහෙරති වේලුවනේ. ඔය වගේ අපිට ඒ දේශනාවල තථාගතයන් වහන්සේගේ අයිතිය හඟවන පරිදි දේශනා ආරම්භ වෙලා තියෙනවා. මේ මහා මංගල සූත්‍රයේ ආරම්භයේදීමත් සඳහන් වෙනවා ඒවං මේ සුතං. මේ කියලා කියන්නේ මා විසින් ඒවං මෙසේ සුතං අසන ලදී. මා විසින් මෙසේ අසන ලදී. එතකොට කවුද මේ දේශනාව මේ විදිහට ඇහුම්කන් දුන්නේ කවුද? මා විසින් මෙසේ අසන ලදී. අපි දන්නවා මේ ශාසන ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වපු අවස්ථාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500 නම මහරහතන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් පවත්වපු මේ පළමු ධර්ම සංගායනාවේ ප්‍රතිඵලය තමයි විසිරීලා තිබුණු ධර්මස්කන්ධය එක තැනකට එකතු කරපු එක. හරියට එක උපමාවකින් කියනවා නම් විසිරුණු මල් ගොඩක්ව පැවති මේ ධර්මය එක තැනකට එකතු කරලා එක ගොඩකට එකතු කළා කියන අදහස. ওই පිටක කියන වචනේ තේරුමත් කූඩය කියන එක. පිටක කියන වචනේ අදහස මොකද්ද? අර්ථය කූඩය කියන එක. ඒ කියන්නේ අපි මොනවා හරි දේවල් එකට එකතු කරලා කූඩයකට දැම්මා වගේ. මේ ධර්මයේ විසිරීලා තිබුණු ධර්මය මේ මහා සංඝරත්නයේ විසින් එක තැනකට එකතු කරලා කාටවත් වෙනස් කරන්න බැරි විදිහට, කාටවත් paludu කරන්න බැරි විදිහට, වචන වෙනස් කරන්න බැරි විදිහට ඊටාම වටිනාකමක් දීලා ධර්ම එකතු කළා එක තැනකට. එහිදී මේ විනය ධර්ම විනය සංගායනාවේදී මේ පළමු ධර්ම සංගායනාවේදී මුලින්ම සජ්ජායනා කරන්න ධර්මයේ තෝරගන්නවා. එතනදී මේ ධර්මය පිළිබඳව කාගෙන්ද අපි විමසන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරාසනයේ වැඩෙයින්. කාගෙන්ද අපි මේ ධර්මයේ විමසන්නේ? මේ සංගායනාවේදී මුලින්ම සංගායනා කරන්නේ විනය. විනය තමයි ශාසනීය පැවැත්ම. ඒ නිසා විනය තමයි මුලින්ම සංගායනා කරන්නේ. ඊට පස්සේ ධර්මය. කාටද පවරන්නේ? එතනදී මේ සංඝ සභාව ඇතුළෙන් අදහසක් එනවා. මේ තථාගත ධර්මයේ අඩු නැතුව මතකේ තියාගත්ත කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේගේ සෙවණැල්ල බඳුව ළඟම වැඩ හිඳමින් ඒ දේශනා කරපු සියලු ධම් පරියායන් දරාගෙන වැඩ හිටපු ධර්මදර භික්ෂූන් අතර අග්‍ර වෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. එහෙනම් අපි ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මයේ විමසමු. එවිට තමයි උන්වහන්සේ ධර්මාසනාරූඪ වෙලා දන්තකත විජිනිය අරගෙන. ඒ කියන්නේ දන්තකත විජිනින් ආදාය දන්තකත විජිනිය ඇද්දල මිටක් සවි කරපු විජිනිපතක් වටාපතක්
අරගෙන ධර්මාසනාරූඪ වෙලා උන්වහන්සේ විසින් මේ ධර්මය ප්‍රකාශ කර සිටියා. එතනදී උන්වහන්සේ කියනවා ඒවං මේ සුතං මා විසින් අහගත්තේ මේ විදිහට. මා විසින් මේ සෑම සූත්‍ර දේශනාවක්ම පාහි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ පරිදි ඉගෙනගත් ධර්මයේ තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. තේරෙනව නේද? එතකොට හැම සූත්‍රයකම මේ ඒවං මේ සුතං කියන මේ වචන පීලිය නිකම්ම යෙදුනේ නැහැ. නිකම්ම යෙදුනේ නැහැ. එතනදී තවත් වැදගත්ම කාරණාවක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශේෂිත වූ මතු කිරීමක් ශාස්ත්‍රු ගෞරවයක් ඔය මා විසින් මෙසේ අසන ලදී කියන පාඨය තුල ගැබ් වෙලා තියෙනවා. දැන් බොහෝ වෙලාවට අද කාලේ මගේ දැනුමේ හැටියට මට තේරෙන විදිහට කියලා හැමෝම කියනවනේ. ඒක සම්පූර්ණයෙන් ධර්මයට විරුද්ධයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට තේරුණු විදිහට මන් දැනගත්ත විදිහට කියන්න බෑ. මොකද ඒක මට අයිති එකක් නෙමෙයි. ධර්මයේ අයිති කාටද? බුදුරජාණන් වහන්සේට. මේ ධර්මයේ උපන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනකොට අහගෙන හිටපු ඒ ඇසූ විදිහට මම මතකේ තියාගත්ත, දරාගත්ත, ඉගෙනගත්ත ධර්මයේ තමයි මම මේ කියන්නේ. බලන්න ආනන්දයන් වහන්සේ මොන තරම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපරිමිත ගෞරවයක් තිබ්බද? අපරිමිත ගෞරවයක්. එතකොට මේ දේශනාවේ ගෞරවය ආරක්ෂා වෙන්න තමයි මා විසින් මෙසේ අසන ලදී කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පළවෙනි ධර්ම සංගායනාව වෙනකොට. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නැත්තම් උන්වහන්සේගේ රූපකාය පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ධර්මකාය නිරුපද්‍රිතව තියෙනවා. රූපකාය පිරිනිවන් පෑවට ධර්මකාය නිරුපද්‍රිතව තියෙනවා. ජීවමානව තියෙනවා. එහෙනම් මේ ධර්මකාය ලෝකයට ප්‍රකට කරවන්න ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න බව ජීවමාන සංඥාව ශ්‍රාවක ජනතාවට ඒත්තු ගන්වන්න තමයි ඒවං මේ සුතං කියලා ඔය දේශනාවල තියෙන්නේ. ඔය පාඩය ඔය ඇත්තු ජීවිතේ තියෙන තාකල් බණ අහනකම් දැන් අමතක වෙන්නේ. ඒවං මේ සුතං කියන්නේ ඒක. එතකොට පින්වත්නි මේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ බුද්ධ වචනය නිකම්ම නිකං එකක් නෙමෙයි. මේ බුද්ධ වචනය, මේ බුද්ධ ධර්මය ශාස්ත්‍රූවරයෙක් නැති එකක් නෙමෙයි. මේ බුද්ධ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ නමකට අයිති. ඒ අයිතිය හඟවන්න තමයි ඔය වචන පේලිය ওই විදිහට එකතු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවක ජනතාව බුදුරජාණන් වහන්සේව හරියට දෙනෙතින් දැකලා නැහැ. දැන් අද හරියට අපි වගේ. අපි අද ධර්ම දේශනා අහනවා, දේශනා කරනවා, ත්‍රිපිටකයේ පරිශීලනය කරනවා. අපි කොච්චර බණ ඇහුවත් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ජනතාව. හැබැයි අපි බුදුරජාණන් වහන්සේව දැකලා නැහැ. මේ ධර්ම කොටාස ඉගෙන ගන්නකොට, මේ ධර්මයේ ඇහෙනකොට මොන තරම් අසිරිමත්ද, මොන තරම් සුන්දරයිද කියලා අපිට හිතෙනවා. එහෙම හිතෙනකොට මේ භික්ෂූන් වහන්සේලා මේ බණ ටික කියනකොට මේ තරම් සුන්දරයි නම් තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ උන්වහන්සේ මේ බුදුමුවින් මේ බුද්ධ වචනේ කියනකොට දේශනා කරනකොට මොනතරම් අසිරියක් තියෙන්නේ නැද්ද? ඔය වචන පේලිය දේශනාවලින් ඇහෙනකොට බුදුරජාණන් වහන්සේව ඇස් දෙකට දැකපු නැති ශ්‍රාවක ජනතාවගේ సంతානවල ඒ සිත් අස්වසාලන්න තමයි. එහෙම නැත්නම් ඒ සිත්වල ධර්ම සංවේගයේ උපදවාලන්න තමයි මේ වචන පේලිය එකතු කරලා තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත්ත ධර්මය. උන්වහන්සේගෙන් අහගත්ත විදිහට
දැනගත්ත විදිහට තමයි මම මේ දේශනාව කරන්න කියලා ආනන්ද මහරහතන් වහන්සේගේ වචනය අපි මේ දේශනාවල එකතු කරලා තියෙනවා. එතකොට පින්වත්නි, ඒවං මේසුතං ඒකං සමයං භගවා කියන ඔය කාරණා කිහිපය, ඔය වචන කිහිපය ඇතුලේ සම්පත්තීන් 4ක් සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පත්තීන් 4ක්. එයින් පළවෙනි සම්පත්තිය දේශනා සම්පත්තිය. ඒ දේශනා සම්පත්තිය හඟවන පදය මොකද්ද? මේ දේශනාවේ, මේ සූත්‍රයේ දේශනා සම්පත්තිය හඟවන වචනය මොකද්ද? පළවෙනිම වචනේ ඒවං. ඒවං කියන්නේ මෙසේ. මෙසේ කියන වචනයෙන් සම්පූර්ණ දේශනාවේ දේශනා සම්පත්තිය දරන. ඒවං කියන මෙසේ කියන වචනයෙන් සම්පූර්ණ දේශනාවේ දේශනා සම්පත්තිය දරනවා. ඒක තමයි පළවෙනිම සම්පත්තිය. දැන් අපි මේ සූත්‍ර දේශනාවක ගැඹුරින් විස්තර කරගන්න පෙර මෙහි මූලික කාරණා ටික අපි දැනගන්න ඕනේ. ව්‍යාකරණය දන්නේ නැතුව, වචනවල අර්ථ අදහස් දන්නේ නැතුව ත්‍රිපිටකයම මතකයේ තියාගත්තත් ඒක උපමාවකින් කියනවා හරියට මෙන්න මේ විදිහට. කොහොමද පින්වත්නි? දේශනාවල උපමාවෙන් කියනවා මේ පාලි පඬිවරු පදේ පදේ විකංකෙය්‍ය වනේ අන්ධ ගජෝවිය කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ පදයක් පාලි වචනයක් පාසා ව්‍යාකරණය දන්නේ නැත්තම්, පාලි ව්‍යාකරණය මෙහි අර්ථය අදහස හරියට දන්නේ නැත්තම්, තේරුම්ගෙන නැත්තම් මුළු ත්‍රිපිටකයම දැනගත්තත් හරියට වනේ අන්ධ ගජෝවිය කියන. ඒ කියන්නේ මොකක්ද? කැලෑවේ ඉන්න අන්ධ අලියෙක් වගේ කියන. ත්‍රිපිටකය දැනගත්තත් ජානාති පිටකත්තයන්. ත්‍රිපිටකයම දැනගත්තත් පින්වත්නි, ව්‍යාකරණය දන්නේ නැත්තම් මේ පදයක් පාසා විකංකෙය්‍ය අපිට වික්ෂිප්ත වෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කර ගැනීමේදී මේ වචනයක් පාසා තියෙන සරල අදහසවත් අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒවං කියන වචනයෙන් පැහැදිලි වෙන්නේ දේශනා සම්පත්තිය. සම්පූර්ණ දේශනාවම ඒ වචනේ තුල අන්තර්ගත වෙනවා. ඊළඟට මේ සුතං, ඒ කියන්නේ මා විසින් අසන ලදී කියන අර්ථය. එයින් මොකක්ද හඳුන්වන්නේ? එයින් හඳුන්වන්නේ මොන සම්පත්තියද? ශ්‍රාවක සම්පත්තිය. ඒවං කියන වචනයෙන් දේශනා සම්පත්තිය, මේ සුතං කියන වචනයෙන් ශ්‍රාවක සම්පත්තිය. අසන ලදී, මා විසින් අසන ලදී. එතන ශ්‍රාවක සම්පත්තියක් තියෙනවා. ඊළඟ සම්පත්තිය තමයි ඒකං සමයං, එක් සමයක, එක් කාලයක කියන එක. එතකොට එතන තියෙන්නේ මොන සම්පත්තියද? කාල සම්පත්තිය. කාල සම්පත්තිය. ඊළඟට භගවා, භාග්‍යවතුන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා. ඒවං කියන වචනයෙන් දේශනා සම්පත්තිය, මේ සුතං කියන වචනයෙන් ශ්‍රාවක සම්පත්තිය, ඒකං සමයං කියන වචනයෙන් කාල සම්පත්තිය, භගවා කියන වචනයෙන් දේශක සම්පත්තිය. ඒ කියන්නේ මේ දේශනාව කරපු කෙනා, මේ දේශනාවේ අයිතිකාරයා, මේ දේශනාව කාගේද හැබෑටම? භගවා, භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේටයි දේශනාව අයිති. එහෙනම් දේශකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් හැබෑවටම ධර්මස්කන්ධයේ අයිති කාටද? අපි දේශනා කරන, අපි කතා කරන ධර්මයේ අයිති කාටද? බුදුරජාණන් වහන්සේට. ඊළඟට මේ ධර්ම දේශනා කරන මේ ධර්මාසනයේ අයිති කාටද? ධර්ම දේශනා කරන තැන ධම් සභාව, මේ ධම් සභා මණ්ඩපය, මේ ධර්මාසනයේ අයිතිය තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. එහෙනම් මේ ආසනයේ වාඩි වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමකට
Tamanගේ අදහස කියන්න බෑ. මට තේරුණු විදිහ කියන්න බෑ. ඇයි බැරි? මේ ධර්මාසනී උරුමය බුදුරජාණන් වහන්සේ සතුයි. එහෙනම් බුද්ධ දේශනාව තමයි කියන්නේ. එහෙනම් අපේ ලංකාවේ බෞද්ධ ජනතාව පවා අපි ඇසිය යුතු මොන දේශනාද, මොන ධර්මයේද, මොන බුද්ධ වචනේද කියන එක තම තමන්ගේ නැනපමණින් හොඳට අවබෝධ කරගනිත්වා කියන එකත් දේශනාව ආරම්භයේදී මම මතක් කරනවා. ඊළඟට පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සාවත්තිහං විහෙරති. සවැත් නුවර වැඩ ඉන්න කාලේ. ඇයි මේ සවැත් නුවර නැත්තම් සාවත්ති කියලා කියන්නේ? මේ නුවරට සාවත්ති කියලා මේ නුවර හඳුන්වන්න හේතුවක් තියෙනවා. හේතු කීපයක් තියෙනවා. එයින් එක හේතුවක් තමයි සවත්ත කියලා ඍෂිවරයෙක් ඉඳලා තියෙනවා. ඒ සවත්ත කියන ඍෂිවරයාගේ නිවාසස්ථානය තිබුණු නුවර නිසා, නගරය නිසා මේ නගරයට සාවත්තියන් නැත්තම් සවැත් නුවර කියලා හඳුන්වනවා. ඒ වගේම අටුවාචාරීන් වහන්සේලා පරමත්ත ජෝතිකා වගේ අට කතාවල මේ මහා මංගල සූත්‍රය විස්තර කරන පරමත්ත ජෝතිකා වගේ අට කතාවල අටුවාචාරීන් වහන්සේලාද මේ සාවත්තියන් විහෙරති සවැත් නුවර ගැන මෙහෙම කියනවා. කොහොමද? මිනිස්සුන්ට අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත් සියල්ලම මේ නුවර තිබුණු නිසා මේ නුවරට සවැත් නුවර කියලා කියනවා. එතකොට හිතන්න, අනේපිඩු සිටුතුමා ආදී, විශාකාව ආදී මහා ධන සම්පත් තිබිච්ච, ඒ වගේම මහා සම්පත් තිබුණු බොහෝ රාජරාජ මහා මාත්‍යාදී සිටු පවුල් රාශියක් මේ නුවර ජීවත් වෙලා තියෙනවා. එහෙනම් මේ නුවර, මේ සවැත් නුවර මල නගරයක් නෙමෙයි. ජනතාව අතිනුත් පිරීලා තිබිලා තියෙනවා. සියලු සම්පත් අතිනුත් ආඩ්‍යව තිබිලා තියෙනවා. අඩුපාඩුවක් නැතුව නුවර පිරීලා තිබිලා තියෙනවා. අපි උනත් කැමති ගෙයක් දොරක් හදා ගන්නකොට පහසුකම් තියෙන ප්‍රදේශයකින් අපේ ගෙවල් දොරල් හදා ගන්න. ජලය තියෙනවා නම්, පිරිසිදු වාතය තියෙනවා නම්, විදුලි ආලෝකයේ තියෙනවා නම් ඕවා බලනව නේද? ඒ පහසුකම් අපිට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා තියෙන තැන්වලට අදාළව අපි පදිංචි වෙනවා. එදා මේ සවැත් නුවර ජීවත් වෙච්ච අයට උපභෝග පරිභෝග සම්පත් සියල්ලම නුවරම තිබිලා තියෙනවා. පිට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ යන අර්ථයෙන් සාවත්තියන් සවැත් නුවර කියලා කියනවා. ඒ වගේම තමයි ඔය වෙළඳාමේ යන කරත්තකාරයෝ, ගැල්කරු එකට එකතු වුණාට පස්සේ මේ අය අහනවලු මොනවද තියෙන බඩු, මොනවද තියෙන්නේ කියලා අහනවා. එතකොට මොනවද අඩුපාඩු? ওই විදියට අහනකොට කියනවලු සියල්ලම තියෙනවා කියලා. මේ නුවර අය වෙළඳාමේ යන ගැල්කරුවන් සවැත් නුවර නතර වෙලා මොනවද තියෙන බඩු කියලා, මොනවද තියෙන ಜಾති, මොනවද ද්‍රව්‍ය කියලා අහනකොට සවැත් නුවර ඉන්න වැසියන් කියනවලු සියල්ලම තියෙනවා කියලා. අඩුවක් නැහැ කියලා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ගණනාවක් සහ උන්වහන්සේ වැඩි කාලයක් වස්වසා වැඩ හිටපු මේ සවැත් නුවර මොනතරම් දර්ශනීය, දැකුම් කළු, ප්‍රියමනාප, මනරම් සියලු සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච, සමෘද්ධ වෙච්ච නගරයක්ද කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේව මේ මංගල සූත්‍ර දේශනාව සඳහා උන්වහන්සේගෙන් මේ කරුණු විමසීම සම්බන්ධයෙන් පැමිණිලා තියෙන්නේ පින්වත්නි එක්තරා දේවතාවෙක්. මේ සූත්‍රය අහන්න, ප්‍රශ්නේ විමසන්න. මේ දේවතාවා මම මේ අනිත් කාරණා හැර අත්‍යවශ්‍ය කරුණු මතු කරන්නේ අපිට දේශනාවට කාලය අවශ්‍ය නිසා. අනිත් කාරණා ඔය ඇත්තු බණ අහනකොට බොහොමයක් අහලත් ඇති. එතකොට මේ දෙවියන්
භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භගවන්තං අභිවාදිත්වා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා කියලා කියනවා. එතකොට මේ දේවතාවා මේ පැමිණි දේවතාවා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ඒකමන්තං අට්ඨාසි එකත් පසක සිටියා කියනවා. ඒකමන්තං අට්ඨාසි එකත් පසක සිටියා. එතකොට එකත් පසක ඉන්නවා කියන එක ගැනත් අපි දැනගන්න ඕන. මේක ඊටාම වැදගත් කාරණාවක්. ඇයි මේ ඒකමන්තං අට්ඨාසි වැඳලා ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඇයි එකත් පසක සිටින්නේ? එකත් පසක ඉන්නේ ඇයි? එතකොට මේ ඒකමන්තං අට්ඨාසි කියන තැන එකත් පසක සිටියා කියන තැන එකත් පස විස්තර කරන්නේ මේ විදිහට. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ පිටුපසිනුත් නෙමෙයි කියනවා. බුදුරජාණන් වහන්සේගේ පිටුපසිනුත් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටත් නෙමෙයි කියනවා. දැන් මේ පින්නතුන් එහෙම වාඩි වෙලා ඉන්නේ අපේ ඉදිරිපිට. එතකොට ඉදිරිපිටත් නෙමෙයි කියනවා. මේ දෙවියන් වැඳලා එකත් පස්සනේ හිටියේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසිනුත් නෙමෙයි හිටියේ. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙනුත් නෙමෙයි හිටියේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ළඟමත් නෙමෙයි හිටියේ. භාග්‍යවතුන් වහන්සේ ළඟමත් නෙමෙයි හිටියේ. දුරිනුත් නෙමෙයි හිටියේ. බොහොමයක් දුරින් නෙමෙයි දුරිනුත් නෙමෙයි හිටියේ. ළඟිනුත් නෙවෙයි දුරිනුත් නෙවෙයි. එතකොට ඔය ඇත්ත තේරුම් ගන්න. එපමණක්ද නෙවෙයි බිත්තියට සමීපවත් නෙවෙයි. ඒ කියන්නේ එකත් පසෙක ඉන්නවා කියලා කිව්වහම අදත් අපි ධර්මශාලාවල පන්සල්වල ධර්මශාලාවල දේශනාවලට ගියාම මැද හිස් සම්පූර්ණයෙන්. එකත් පසෙක ඉන්නවා කියලා අපේ අය කරන්නේ බිත්තියට හේතු වෙලා ඉන්න එක. මැද හිස් ධර්මශාලාව. එතකොට මේ එකත් පසෙක ඉන්නවා කියලා බිත්තියට හේතු වීම එකත් පසෙක සිටීමක් නෙවෙයි. බලන්න මේ එක වචනයක අර්ථ කීයක් තියෙනවා. ඒ වගේම සඳහන් වෙනවා උඩ සුළඟෙත් නෙමෙයි බිමත් නෙමෙයි. ඒ කියන්නේ පහත් තැනකත් නෙමෙයි. බිම කියන්නේ මේ සාමාන්‍ය බිමට වඩා පහත් තැනකත් නෙමෙයි හිටියේ. එතකොට උඩු සුළඟකවත් නෙමෙයි හිටියේ, පහත් තැනකවත් නෙමෙයි හිටියේ, උඩින්නුත් නෙමෙයි හිටියේ. දැන් දේවතාවෙක් වුණාම කෙනෙකුට හිතෙන්න පුළුවන් එකත් පසක සිටියා කියලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට අහසේ හිටියා කියලා. මේ උඩින් හිටියා කියලා. එහෙමත් නෙමෙයි හිටියේ. එතකොට ඔය කියන කාරණා ටික ඔය කියපු දෝෂ සියල්ල හැරලා යම් ක්‍රමයක් මතුවෙනව නේද? දැන් ඔය ඇත්තන්ටත් හිතෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ දේවතාව මේ එකත් පසක සිටියා කියන්නේ. ඊළඟ කාරණාව අට්ඨාසිනේ. හිටගෙනයි හිටියේ. සිටියේය. හිටගෙන තමයි හිටියේ. හිටගෙන ඉන්නවා කියලා කියන්නේ මොකක් නිසාද? ඒකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. මේ දේවතාවා හිඳගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසක සිටියා. හිඳගත්තේ නැහැ. ඒ හිඳගන්නේ නැති වෙන්න දෙවිවරු බුදුරජාණන් වහන්සේ සමීපයට ගියාම හැම දේශනාවකම තියෙන්නේ අට්ඨාසි. හිටගෙනයි ඉඳලා තියෙන්නේ. හිඳගත්තේ නැහැ. ඒ හිඳගත්තේ නැති හේතු කාරණා කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි ඉක්මනින්ම ආපසු යන්න ඕන නිසා. දෙවිවරුන්ට ඉක්මනින්ම ආපසු යා යුතු නිසා එයයි හිටගෙන ඉන්නවා. හිඳගන්න නැතු. ඊළඟ කාරණාව කියනවා මේ දෙවියන් මනුෂ්‍ය ලෝකෙට එන්නේ යම්කිසි අත්‍යවශ්‍ය කාරණාවක් දැනගෙන යන්න. අත්‍යවශ්‍ය කාරණාවකට තමයි එන්නේ. එතකොට මේ දෙවිවරු මනුෂ්‍ය ලෝකෙට එනවා කියන්නේ පිරිසිදු පුරුෂයෙක් අසූචි වලකට බහිනවා වගේ හිතාගෙන. අතිශය පිරිසිදු පුද්ගලයෙක් අසූචි වලකට බහිනවා කියලා හිතාගෙන ඊතරම් පිළිකුලකින් කියනවා දෙවිවරු මනුස්ස ලෝකෙට එන්නේ. ඒ එන්නේ යම්කිසි අවශ්‍යතාවයකට. ඒ අයට අවශ්‍ය කරන අවශ්‍යතාවයකට තමයි එන්නේ. ඒ නිසා ඒ දෙවියන්ගේ ස්වභාවයෙන්ම පින්වත්
දෙවියන්ගේ ස්වභාවයෙන්ම දෙවියන්ට යොදුන් ගාණක් යොදුන් සිය ගණනක් ඈත ඉඳලා එයාලා මේ මනුෂ්‍ය ලෝකෙට එන්න අකමැති වෙනවා. ඒකට හේතුවක් තමයි මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න අපිව දෙවියන්ට බොහෝම දුර්ගන්ධයි කියනවා. මේ මනුෂ්‍ය ගඳ ඒක දෙවියන්ගේ ස්වභාවයක්. ඒක මොකද්ද දෙවියන් සතු ස්වභාවයක්. ඒ අයගේ ජීවිතේ හැටි ඒක. මොකද ඒ අය දිව්‍ය ලෝකේ අතිශය සුවඳවත් වූ පරිසරයක ජීවත් වෙනවා. මනුෂ්‍ය ලෝකෙට යොදුන් සිය ගාණක් කිට්ටුවටවත් ඒ අය ඉන්න කැමති නෑ කියන. එතකොට මේ දුගඳයි පිළිකුල් මනුෂ්‍ය ලෝකේ. ඒ නිසා ඒ අය මේ මනුෂ්‍ය ලෝකෙට ඇලීමක් ඇති කරගන්නේ. මොකද මීට වඩා සම්පත් එහි තියෙනවා. මනුෂ්‍ය ලෝකෙට වඩා සම්පත් එහි තියෙන නිසා ඒ අය මෙහෙට ඇලෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙට ඇලෙන්නේ නැහැ. මෙහි ආවට ඒගොල්ලෝ ඉන්න කැමති නැහැ. එතකොට සමාජයේ අද කතා වෙන කාරණා පිළිබඳවත් තම නැන පමණින් හිතා ගන්න. දෙවිවරු මෙහි ආවට ඉන්න කැමති නැහැ. ඒ හේතුවෙන් ඒකමන්තං අට්ඨහසි. එකත් පසක හිටගෙන ඉන්නවා. ඊළඟ කාරණාව තමයි තමන් ආපු කාර්යය තමන් පැමිණි කාර්යය වහාම කරගෙන යාමේ කැමැත්ත තියෙන නිසාත් ඒගොල්ලෝ වාඩි වෙන්නේ හිඳගන්නේ. ආපු කාර්යය ඉක්මනින්ම කරගෙන යන්න ඕන නිසා. ඒ වගේම තමයි පින්වත්නි දැන් අපි නම් බොහෝ දුරක් ආවහම බොහෝ දුරක් ගියාම ඒ ආපු ගියපු අපේ අවයවවල තියෙන අපේ ශරීරයේ තියෙන මහන්සිය නිසා අපි කොහේ හරි වාඩි වෙනවා. හැබැයි දෙවිවරු එහෙම ගමනක් ආවට පස්සේ වාඩි වෙන්නේ නැහැ කියනවා. වාඩි වෙන්නේ නැති වෙන්න හේතුවක් තමයි මේ හේතු කියාගෙන යන්නේ. හේතුවක් තමයි ඒ අයට එහෙම වෙහෙසක් දැනෙන්නේ නැහැ කියන. ඒ දෙව්ලොව ඉඳලා මෙහි ආවට වෙනසක් දැනෙන්නේ නැහැ, වෙහෙසක් දැනෙන්නේ නැහැ, මහන්සියක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිටගෙන ඉන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වටේට මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ. මේ වගේ මහා ශ්‍රාවකයෝ වැඩ ඉන්නවා. ඒ මහා ශ්‍රාවකයින් වහන්සේලාට අගෞරවයක් වෙයි කියලා හිතලත් දෙවිවරු වාඩි වෙන්නේ. බලන්න මොන තරම් වටිනවද මේ කාරණා. දැන් විහෙර විහාරස්ථානයකට අපි ගියත් අපි මේවා ගැන වැඩිපුර හිතන්න ඕනේ. වැඩිපුර හිතන්න ඕනේ. මේ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ගෞරවයක් විදිහට වාඩි වෙන්නේ නැහැ කියනවා. හිඳින්නේ නැහැ. අනිත් එක බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයක් විදිහටත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වෙන්නේ නැහැ. හිටගෙනමයි කතා කරන්නේ. දැන් ওই කාරණාව අදටත් ක්‍රියාත්මක වෙනවා. කොහේද ක්‍රියාත්මක වෙන්නේ? අදටත් ඕක ක්‍රියාත්මක වෙනවා භික්ෂූන් වහන්සේලා අතර. භික්ෂූන් වහන්සේලා අතර වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් සහ නවක භික්ෂූන් වහන්සේ නමක් අතර ක්‍රියාත්මක වෙනවා. මොකද වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් ආසනයක වැඩ හිටියොත් ඊට අඩු නවක භික්ෂූන් වහන්සේලා කතා කරන්නේ කොහොමද? හිටගෙන. ඔය කියන ක්‍රමයට එක පැත්තකට වෙලා. ඒ ගෞරවය සඳහා කෙරෙන කටයුත්තක් ඒක. තේරුණාද? ඒ ගෞරවයේ සඳහා කරන කටයුත්තක්. දැන් අද ඒ වටපිටාව සම්පූර්ණයෙන් වෙනස්. අපි විහෙර විහාරස්ථානවල ගියාම සම්පූර්ණයෙන් බොහෝමයක් උච්චාසයන මහාසයනවල තමයි වාඩි වෙන්නේ. විහෙර විහාරස්ථානවල ගියා. තුනුරුවන් වැඩ ඉන්න භූමියට ගියා. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ඉදිරිපිට ගියත් අපිට ඒ සම්බන්ධව ලොකු තැකීමක් නැහැ. සමහර වෙලාවට පාරේ ගමන් ගන්නා වාහන බස් රථවලත් ගිහි උදවිය භික්ෂුන් වහන්සේලා සමග වාඩි වෙලා යනවා. ඒ ගැන සැලකීමක් අපේ බෞද්ධයින්ට නැහැ. හැබැයි දෙවියන් එහෙම නෙමෙයි. බලන්න දෙවියන්ගේ ගෞරව සම්ප්‍රයුක්ත භාවය මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා වටේම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. ඒ නිසා උන්වහන්සේලාට ගෞරවය පිණිස මම හිඳගන්නේ. ඒ වගේම තමයි පින්වත්නි
ඔය දෙවිවරු වාඩි වෙන්න ඕන කියලා හිතුවහම ඒ අයට ඉබේම ආසන පහළ වෙනවා කියනවා. ඉබේම ආසන පහළ වෙනවා. ඒ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයක් විදිහට මහා ශ්‍රාවකයින් වහන්සේලට දක්වන ගෞරවයක් විදිහට වාඩි වෙන්න හිතුවොත් ආසනයක් පහළ වෙනවා. එහෙනම් මේ ආසනගතව වාඩි වීම ගෞරවයට නුසුදුසු නිසා මේ දේවතාවරු වාඩි වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය කාරණාවත් අතිශය වැදගත් කාරණාවක් විදිහටයි මේ මහා මංගල සූත්‍ර දේශනාවේ අපි දකින්නේ. එතකොට පින්වත්නි ඔය ඈත අතීතයේ ಭಾರತೀಯ සමාජයේ මිනිස්සු තුල විවිධාකාර කතා මතිමතාන්තර ඇති වුණා. ඒ විවිධ මතිමතාන්තරවල කලින් කලට ඇතිවෙච්ච මතිමතාන්තරවල මිනිස්සු අතර මේ මාතෘකා ඇති වුණාම ඒ මාතෘකාවට අදාළව පින්වත්නි මාස 4ක්වත් අඩුම මේ සාකච්ඡාව ඇදෙනවා කියනවා. මාස 4ක්වත්. ඒ කතාවට අදාළව ඒ මාතෘකාව ඒ රට පුරාම නුවර පුරාම ජනතාව අතර මාස 4ක්වත් ඒ කතාව ඇදෙනවා. ඔය ඉබඳු කාලෙක මේ මංගල කතාව මංගල කාරණා පිළිබඳව මංගල්‍යයක් කියන්නේ සැබෑවටම කුමක්ද කියන කතාව ඇති වුණා මිනිස්සු අතර. එතකොට පිරිසක් කියන්න පටන් ගත්තා. මේ හිටපු පිරිස අතරින් කෙනෙක් කියන්න පටන් ගත්තා මම දන්නවා මංගල කාරණාව. හොඳයි කියන්න කිව්වා. එතකොට ඔහු කියනවා මංගල කාරණාව තමයි දිට්ඨ මංගල. ඒ කියන්නේ දකින සුභම සුභ දේ තමයි මංගල්‍යයක් කියලා කියන්නේ. අපේ ඇහැට දකින දේ තමයි මංගල්‍ය. එතකොට ඒ විශිෂ්ට මංගල සම්මත රූප තමයි දිට්ඨි මංගලික. ඒ කියන්නේ දකින දේ මංගල්‍යයක්. විශේෂිත රූප මංගල සම්මත විශේෂ රූප දකිනකොට ඒව තමයි මංගල කාරණා කියලා කියන්නේ. එතකොට ඔවුන් කියනවා පින්වත්නි උදේ පාන්දර අවදි වුණාට පස්සේ කුරුල්ලන්ගේ කීචි බීචි නාදය ඒ කුරුල්ලන්ව දකිනවා. ඒ වගේම තමයි තරුණ බෙලිගස් දකිනවා. ඒ වගේම ගැබිනි මව්වරු දකිනවා. ඒ වගේම පුංචි දරුවෝ දකිනවා. අලංකාර විදිහට සරසපු පුන් කලස් දකිනවා. ඒ වගේම වතුරේ පිහිනාගෙන යන මාළුවෝ දකිනවා. ඉතා වේගයෙන් දුවන ආජානීය අශ්වයින් දකිනවා. මෙන්න මේ අය තමයි අපි දකින විශේෂ මංගල සම්මත රූප. ඒ විශේෂ මංගල සම්මත රූප තමයි දිට්ඨ මංගල දැකීමේ මංගල්‍ය කියලා ඒ අය කියන්න පටන් ගත්තා. ඔය අතර පිරිසක් ඒක පිළිගත්තා. තව පිරිසක් කිව්වා ඉතින් ඔය කියන විදිහට දකින දේ මංගල්‍යයක් නම් අපි හොඳ දේවලුත් දකිනවා නරක දේවලුත් දකිනවා. අපි ප්‍රිය දේවලුත් දකිනවා අප්‍රිය දේවලුත් දකිනවා. අපි මනාප දේවලුත් දකිනවා අමනාප දේවලුත් දකිනවා. එහෙනම් ඔය කියන එක මංගල්‍ය වෙන්න බෑ. මමත් කියනවා මංගල්‍යයක්. මොකද්ද? සුත මංගල. ඒ අය කියන්න පටන් ගත්තා කනට ඇහෙන මංගල සම්මත නම් වචන තමයි සුත මංගල්‍ය කියලා කියන්නේ. බලන්න මේ මිනිස්සු අතර හැදුණු කතාබහ. එතකොට පින්වත්නි මේ අය කියනවා ලස්සන නම් තියෙනවා පුන්න, පුස්ස, සුමන, සිරිවඩ්ඩන ඔය වගේ නම්. ඒ විතරක් නෙමෙයි මේ අයට ඇහෙනවා අද හොඳ නැකතක් තියෙනවා. අද හොඳ දවසක්, අද සුබ මුහුර්තයක්. ඔන්න ඔය වගේ වචන කනට ඇහෙනවා නම් ඒක තමයි සුත මංගල. ඒක තමයි මංගල කිව්වා. එතනත් පිරිසක් නැගී ඉඳලා කිව්වා ඔය කියන විදිහට අහන එක මංගල්‍යයක් නම් අපේ කනට හොඳ ඒවත් ඇහෙනවා නරක ඒවත් ඇහෙනවා. ප්‍රිය දේවලුත් ඇහෙනවා අප්‍රිය දේවලුත් ඇහෙනවා. මනාප දේත් ඇහෙනවා අමනාප දේත් ඇහෙනවා. මම ඊට වඩා වෙනස් එකක් කියනවා. ඒ තමයි මුත මංගල. මුත මංගල කියන්නේ මොකක්ද? මුත මංගල කියලා කියන්නේ ස්පර්ශ කරන දේ. මා විසින් ස්පර්ශ කරන දේ සහ ආග්‍රහණය කරන දේවල්.
ලස්සන නෙළුම් මලක් පිපුණාම ඒ නෙළුම් මලේ සුවඳ ආග්‍රහණය කරනවා. මානෙල් මලක් පිපුණාම සුවඳ ආග්‍රහණය කරනවා. ඊළඟට උදෑසන අවදි වුණාම ඒ කාලේ දැහැටි කූරෙන් තමයි දැහැටි වළඳලා තියෙන්නේ. එතකොට මේ දැහැටි දණ්ඩක් වළඳනවා ස්පර්ශයක් වෙනවා එතන. ඔන්න ඔය වගේ කාරණා මේ රස ඊළඟට පහස සුවඳ වගේ දේවල් මුතමංගල විදිහට සලකනවා. එතකොට උදේ අවදි වෙලා පොළොවේ පය ගහලා ඇවිදින එක, පොළොව ස්පර්ශ කරන එක, කොළපාට ධාන්‍ය වර්ග මේ ස්පර්ශ කරන එක, ඒවා එහි සුවඳ ආග්‍රහණය කරන එක, ඒ වගේම අලුත් ගොම පාගන එක, ඔන්න ඔය වගේ කාරණා. ඒ වගේම තමයි ලස්සනට පිපුණු මල් අතින් ස්පර්ශ කරන එක, ගෙඩි ස්පර්ශ කරන එක. ඒ වගේම ලස්සන විවිධාකාරයේ සලුපිලි පළඳින එක. ඒ වගේම තමන්ගේ ගෙවල් දොරවල් වල ගොම මැටි ආදී අතින් අරගෙන අතුරන එක. මෙන්න මේ කාරණා මේ පිරිස කියන්න පටන් ගත්තා. ඒක තමයි මංගල්‍ය. මුත මංගල. දැන් කාරණා කීයක් සම්මත වෙනවද සමාජේ? දිට්ඨි මංගල, සුත මංගල, මුත මංගල. දකින දේ, අහන දේ, ඇහෙන දේ සහ ස්පර්ශ කරන දේ. ඔක මිනිස්සු අතර සමූහයක් රැස් වෙලා සාකච්ඡා කරනකොට ඔක පිරිස අතර ව්‍යාප්ත වුණා. මුළු මහත් ಭಾರತೀಯ සමාජයේ පුරාම එවක මාතෘකාව මංගල කාරණා මොකක්ද කියලා. ওই විදිහට මේ අය මේ මංගල කාරණා පිළිබඳව තැනින් තැන රැස් වෙලා හිතනකොට මේ අයගේ මේ චින්තන රටාව දැනගත්ත කියනවා මනුෂ්‍යාරක්ෂක දෙවිවරු. කාටද මනුෂ්‍යාරක්ෂක දෙවිවරු කියලා කියන්නේ? මනුෂ්‍යාරක්ෂක දෙවිවරු කියලා අපි කියන්නේ ඉෂ්ඨකාමී දෙවියන්ට. අපි හැමෝමව රකින, අපි හැමෝටම එකිනෙකා ගාන ඉෂ්ඨකාමී දේවතාවරු ඉන්නවා, දෙවිවරු. අන්නේ ඉෂ්ඨ දේවතාවා තමයි මේ මනුෂ්‍යාරක්ෂක දෙවියන් කියන්නේ. මුලින්ම මිනිස්සු මේ හිතන මංගල කාරණා ගැන ඔය මනුෂ්‍යාරක්ෂක දෙවියන්ට දැනගන්න ලැබුණා කියනවා. ඒ මනුෂ්‍යාරක්ෂක දෙවියන්ගේ බොහෝම මිත්‍රයි කියනවා භූමස්ත දෙවිවරු. ඒ කියන්නේ මේ පොළොවේ ඉන්න දෙවිවරු. අපි පින් දෙනකොට ආකාසට්ඨාච බුම්මට්ටා කියනවා. බුම්මට්ටා මේ පොළොව ආශ්‍රය කරගෙන භූමස්ත දෙවිවරු මිත්‍රයි. එතකොට මේ කියපු ඉෂ්ඨකාමී දෙවිවරු, මනුෂ්‍යාරක්ෂක දෙවිවරු භූමස්ත දෙවිවරුත් එක්ක මිත්‍ර නිසා මේක කිව්වා කියනවා. භූමස්ත දෙවිවරු මිත්‍රයි ආකාසස්ත දෙවිවරුත් එක්ක. භූමස්ත දෙවිවරු ආකාස්ත දෙවිවරුත් සමග මේ ගැන කිව්වා කියනවා. ආකාසස්ත දෙවිවරු මිත්‍රයි කියනවා චාතුම් මහරජකේ දෙවිවරු එක්ක. ඒ නිසා ආකාසස්ත දෙවිවරු ගිහිල්ලා චාතුරු මහරජික දෙවිවරු එක්ක මිනිස්සු මංගල කාරණා පිළිබඳව තැවෙනවා කියලා කිව්වා. චාතුරු මහරජිකේ දෙවිවරු මිත්‍රයි තාවතින්සේ දෙවිවරුත් එක්ක. ওই විදිහට චාතුරු මහරජිකේ, යාමය, තාවතින්සේ, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තියේ සිට සුදස්සී බ්‍රහ්ම ලෝකයේ සිට අකනිටා බඹලොව තෙක් දසදහසක් සක්වල මේ මංගල ප්‍රශ්නේ විහිදුනා කියලා. තේරුණාද? මිනිස්සෙයින් හිතපු එක මනුෂ්‍යාරක්ෂක දෙවිවරු දැනගෙන මිත්‍ර දෙවිවරුන්ට කිව්වා. අවසානයේ මනුස්ස ලෝකේ ප්‍රශ්නේ ගියේ කොහෙටද? අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ගියා. ඒ අකනිටා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම දෙවිවරුන් අතරට මේ මංගල කාරණා පිළිබඳව යනවා. ඊට පස්සේ මොකද වුනේ? මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු කණ්ඩායම් වලට බෙදිලා. දිව්‍ය ලෝකයේ දෙවිවරු කණ්ඩායම් වලට බෙදිලා. ආර්ය ශ්‍රාවකයෝ හැරෙන්න. මනුෂ්‍ය ලෝකේ හිටපු ආර්ය ශ්‍රාවකයෝ, දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හිටපු ආර්ය ශ්‍රාවකයෝ හැරෙන්න අනිකුත් සියලුම දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය තල තුනේ හිටපු සියලු දෙනා දෙපැත්තට එක එක පැතිවලට වෙන් වෙනවා. මංගල කාරණා දන්නේ නැතු. එතකොට පින්වත්නි, පංච කෝලාහලයෙන් මංගල කෝලාහලය වුණා කියන්නේ ඔන්න ඕකට. පංච කෝලාහලයක් තියෙනවා. ඒ එකක් තමයි කල්ප කෝලාහලය, බුද්ධ කෝලාහලය,
ඊළඟට චක්‍රවර්ති කෝලාහලය, මංගල කෝලාහලය, මෝනෙය්‍ය කෝලාහලය කියලා ඒවා විස්තර කරන්න කාලේ නෙමෙයි. ඔන්න ඔය කෝලාහල වලින් මංගල කෝලාහලය ඇති උනේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය කියන මේ තුන් පිරිස ඇතුලෙන් දසදහසක් සක්වල. එතකොට ඔය ගැටලුව පැවතිලා පින්වත්නි වසර කීයක් තිබුණද මේ මංගල ප්‍රශ්න නොදැන අරුබුදේ? කලින් පැවතුණු කතා තිබුණේ මාස 4ක් විතරනේ. මංගල කෝලාහලයේ තිබිලා තියෙනවා වසර 12ක්. වසර 12ක් දෙවියෝයි බ්‍රහ්මයෝයි මිනිස්සුයෝයි කෝලාහල කරලා තියෙනවා මංගල කාරණා දන්නේ නැතුව. එතකොට පින්වත්නි ඔය අවසානයේ දෙවිවරු පිරිසක් තව්තිසාවේ සක්දෙවිඳුට මේ ගැන විමසුවාම සක්දෙවිඳු එක්තරා දිව්‍ය පුත්‍රයෙක් පත් කරනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහන්න. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ බොහෝ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තය. බොහෝ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ මංගල කාරණා දේශනා කළා. ඒ බඳු මංගල කාරණා බ්‍රූහි මංගල මුත්තම. එක කාරණාවක් බලාපොරොත්තු වෙන දෙවියෝ ආවේ. ඒ වුණාට තවත් කාරණා බොහෝමයක් තිබුණු නිසා භාග්‍යවතුන් වහන්සේ කාරණා කීයක් දේශනා කළාද? 38ක් දේශනා කළා. හැබැයිටම මංගල කියන්නේ මොකද්ද? මංගල කියලා කියන්නේ සතර අපායට යන දොරටුව වහන ස්වර්ග සම්පත් සහ අමා මහ නිවන් සම්පත් ලබා දෙන කාරණාවලට තමයි මංගල කාරණා කියන්නේ. මංගල කාරණා කියන්නේ අපායට සතර අපායේ දොරටු වහන ස්වර්ග සම්පත් සහ නිවන් සම්පත් සලසාලන කාරණාවලට. එයින් අපි අද මේ දේශනාවෙන් කතා කළේ මාතෘකා කළේ දානංච ධම්මචරියාච. ඔය වචන දෙක විතරක්. දානංච කියලා කියන්නේ දන් දීම, ධම්මචරියාච ධර්මයේ හැසිරීම. දන් දීම කියලා කිව්වහම පින්වත්නි ධර්මයේ තුල පුද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මහා සාංගික දාන 7ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය දානයන්හි අර්ථය ඔය ඇත්ත දන්නවා. දානය කියලා කියන්නේ අපි සතු දේ අන් සතු කරන එක, අනුන්ට දෙන එක. එහි දාන දෙකක් තියෙනවා. ආමිෂ දාන සහ ධර්ම දාන කියලා. ඔය ආමිෂ දාණයට වඩා ධර්ම දාණය ඉහළට එනවා. බුද්ධ දේශනාවේ තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසං ධම්ම රසං ජිනාති සබ්බං රතින් ධම්ම රති ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා. ඔය ගාථාවත් සක්දෙවිඳු ඇතුළු දිව්‍ය පිරිසක් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවාම උන්වහන්සේ දේශනා කරන්නේ ධර්මය තමයි ධර්ම දානේ තමයි සියලු දානයන් අභිභවන්නේ. ධර්ම රසය තමයි ලෝකේ සියලු රසයන් අභිභවන්නේ. ධර්මයට ඇලෙන එක තමයි සියලු ඇලීම් වලට වඩා වටින්නේ. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. මේ තුන් ලොව දිනපු කෙනා වෙන්නේ තෘෂ්ණාව දුරු කරපු කෙනා, සියලු දුක් නැති කරපු කෙනයි. එහිදී සක්දෙවිඳු කියනවලු භාග්‍යවතුන් වහන්සේට උච්චර ධර්මයේ වටිනවා නම් ධර්ම දේශනා කරන තැන්වල ඔබ වහන්සේ භික්ෂු සංඝයාට අනුදැනවදාරන්න අපිව මතක් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. එදා ඉඳලා තමයි ඔය ධර්ම දේශනාවක් අවසානයේ ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා කියලා අපි පින් අනුමෝදන් කරන්නේ. ඔය එකක්වත් මේ පසු කාලීනව අය හදපු දේවල් නෙමෙයි. බුද්ධ කාලයේ ඉඳලා පැවතගෙන එන සම්ප්‍රදාය, ක්‍රමවේදය, ධර්මය. එතකොට පින්වත්නි ධර්ම දාණය මෙතරම් වටින්නේ ඇයි? ආමිෂය වශයෙන් ලබා දෙන සියලු දේවල් ලබා දෙන්නේ අපේ ඇඟ නඩත්තු කරන්න. කය නඩත්තු කරන්න. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේ ඔක්කොම දෙන්නේ කයට. කය පරිහරණය සඳහා. හැබැයි පින්වත්නි ධර්මයේ දෙන්නේ කොහේද? ධර්මයේ දෙන්නේ සිතට. ඇයි මේ ධර්මයේ මේ තරම් වටින්නේ? රිදුණු, තැවුණු, දුකටපත් වුණු සිත් සතන් සැනසීමටපත් කරන්න, සහනයටපත් කරන්න, සුවයටපත් කරන්න, ඇවිස්සුණු සිත් චිත්ත සංතාන නිවන්න බුද්ධ වචනයට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටින්නේ ඒ නිසා.
හිත හදාගන්න උදව් කරන්නේ ධර්මය. මේ ලෝකේ හිත රිදුණු අයගේ හිත සැනසීමටපත් කරවන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ නිසා තමයි පින්වත්නි ආමිෂ දාණයට වඩා හිත දියුණු කරගන්න උදව් වෙන ධර්ම දාණය වටින්නේ. ඒ පිළිබඳ මතක තබා ගන්න. ධම්මචර්යාච ධර්මයේ හැසිරීමත් අපිව සතර අපායෙන් බේරන ස්වර්ගයටත් අමා මහ නිවනටත් පමුණුවාලන කාරණාව. ඒ නිසා හොඳට ධර්ම ශ්‍රවණය කරනවා වගේම ධර්මයට අනුව හැසිරෙන්න ප්‍රතිපත්තියට මනාපව හැසිරෙන්න පුළුවන් ධර්මානුකූල ජීවන රටාවකුත් අපි හැමෝම ඇති කරගන්න ඕන. විශේෂයෙන් දස කුසල කර්මයන්හි නිරත වීම තමයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්, අදත්තා දාණයෙන් වැළකීමෙන්, වැරදි කාම සේවනයෙන් වැළකීමෙන්, මුසාවාදයෙන් වැළකීමෙන්, ඒ වගේම කේලම් කීමෙන් වැළකීමෙන්, පරුස වචන කීමෙන් වැළකීමෙන්, ඒ වගේම හිස් වචන භාවිතයෙන් වැළකීමෙන්, දැඩි ලෝභකමින් වැළකීමෙන්, ක්‍රෝධ කිරීමෙන් වැළකීමෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීමෙන් කියන දස කුසල කර්ම පතයන් ක්‍රියාත්මක කිරීම තමයි සිත කය වචනය තුලින් මේ කුසල කර්මවල නිරත වීම ධර්මානුකූල ජීවිතයක් අපිට හදලා දෙනවා. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්න පුළුවන් එතකොට. ඒ නිසා පින්වත්නි මේ මෙබඳු දේශනාවක් ඔබ හැම දිනාටම සංසාර දුකින් අත මිදීම පතා නිර්වාණ ශාන්තිය පතා උපනිශ්‍රය ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. දේශනාවෙහි රැස්වුණ ආනිසංස ධර්මයන් ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවරුන්ට අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ දේශනාමේ කුසල් කොබේගනේ හොළඹලෑව ලිපිනෙහි පදිංචි පින්වත් අනුර බණ්ඩාර මහත්මයා දූදරු පිරිස නමින් දැනට වසර 2කට පෙර මිය පරලොව ගිය 2023 සැප්තැම්බර් 7 වන දින අභාව ප්‍රාප්ත වෙච්ච ඩී.එම්. අනෝමා කුමාරි දිසානායක මෑණියන් වහන්සේටත් ඒ වගේම එතුමියගේ පියාණන් සහ මෑණියන් වන රිදී බැඳියැල්ල අඹගස්වැව පුරමහල් නිවසේ පදිංචිව සිට මිය පරලොව ගිය ඩී.එම්. පියසේන දිසානායක පියාණන්, ඒ.එම්. රත්නසීලි කුමාරි හාමි මෑණියන්, බී.එම්. සිරිසේන පියාණන්, එච්.එම්. ඩිංගිරි අම්මා මෑණියන්, බී.එම්. ධර්මසේන බස්නායක සහෝදරයා, කේ.එම්. හේමචන්ද්‍ර මහත්මයා ප්‍රධාන සංසාරගතව වර්ග පරම්පරාවේ මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් විත්වා ඒ පින්නතුන් සංසාර දුකින් අත මිදේවා කියලා අනුමෝදන් කරන්න. ඒ වගේම මේ දේශනාමේ කුසල් මේ පින්නතුන් අනුර බණ්ඩාර මහත්මයා ප්‍රධාන දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් ධර්ම දේශනාව දේශනා කරපු දේශකයාණන් වහන්සේ වන අපටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ දේශනාමේ කුසල් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාමේ කුසල් රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හැම දිනාටමත් අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් අනුමෝදන් වේවා. වර්තමාන සභාපති බොරලන්දී වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් කුරුණෑගල ශාඛාවේ පින්නතුන් හැම දිනාටමත් මේ කුසල් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසල් උපනිශ්‍රය ධර්මයක් වේවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. සාදු සාදු සාදු. අපගේ අනුකම්පාවෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ සීවරීපුර සිරි ධම්මෝභාෂ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට තව බොහෝ කාලයක් මෙවන් වූ ශාසනික සේවාවන් සිදු කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි සාදු නාද පවත්වා එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.
ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනී මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුන එම උතුම් වූ ධර්මානුශාසනාව මෙලෙස නිමවට පත්වනවා. දේශකයන්න් වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් සම්මා සම්බුදු සරණයි.